මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ 10 වසරේ පුතේ තියෙන සමීකරණ පාඩම. සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ ගැටලු කොහොමද විසඳන්නේ කියන එක තමයි කියලා දෙන්න හදන්නේ. පුතේ අපි සමීකරණ දෙකක් ගමු. 2x ධන y කියන සමීකරණය 2x ධන y සමානයි 5යි 2x ධන 3යි 2x ධන 3යි y සමානයි 8යි. මෙන්න මේකෙන් මේක පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය. මේක විසඳන්න කියලා කියන්නේ. හරිද? මේක අපිට විසඳන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ ඊට කලින් දේවල් ටිකක් දැනගෙන ඉන්න. මම මේ දේවල් ටික කියලා දෙන්න හදයි. පුතේ ධන එකට එකතු වුණොත් ඍණ එකක්. උත්තරේ කීයද? ධන එකට එකතු වෙනවා. මේ ධන එක මේ ඍණ එක. මේ දෙක එකතු වුණාම වර්ග දෙකක් නේද? මේක වර්ග දෙකක් නම් ධන වලට ඍණ අයින් වෙලා යනවා. එතකොට මේකට මේක නැති වෙලා බිඳුවක් වෙනවා. අපි හිතමු එකම සංඛ්‍යාව හරි අඩු වෙලා යනවා. සංඛ්‍යා දෙක එකම ධන දෙකෙන් ධන දෙකක් අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ බිඳුව එකම සංඛ්‍යා නැතුව වෙනස් සංඛ්‍යා දෙකක් එකතු වුණොත් බිඳුව. එකම ජාතිය දෙකක් අඩු වුණොත් බිඳුව. හරිද? මෙහෙම එකක් තිබ්බොත් ධන දෙක අඩු කිරීම ඍණ දෙක තිබුණා. මේක හදන්න පුළුවන් ඔයාලට. මේකට හරි ලේසි ක්‍රමයක් තියෙනවා පුතේ. මේ ධන වෙනුවට අපි මෙතන දාන මොකද? මේ ඍණ වෙනුවට අපි මෙතන දා ගන්නවා ධන කියලා. එතකොට මෙතන ලකුණ වෙනස් කරපු ගමන්ම ඒක පිටිපස්සා තියෙන එකේ සංඛ්‍යාවේ ලකුණත් වෙනස් වෙනවා. එතකොට දැන් දෙකම එක ජාතිය නේද? එහෙනම් දෙකම එක ජාතිය නම් එකට එකතු වෙනවා. මේකෙදි මොකද වෙලා තියෙන්නේ බලන්න. මේ දෙවෙනි එකේදී මැද එක ධන වෙච්ච ගමන් පිටිපස්සා එක ඍණ වුණා නේද? එතකොට වෙනස් ජාතියේ එකම සංඛ්‍යාව වර්ග දෙකයි. ඒ හින්දා නේද බිඳුව? ඔන්න ඔය ටික දැනගෙන ඉන්න ඕන. ඔය ටික දැනගෙන හිටියට පස්සේ ඔයගොල්ලන්ට මේ සමීකරණ කියන ගාන හදන්න ලේසියි. එහෙනම් ඒ වගේ ගානක් කොහොමද හදන්නේ බලමු අපි. මේක මට කියන්න එකම සංඛ්‍යා දෙක කොයි දෙකද? x වලද එකම ප්‍රමාණයක් තියෙන්නේ y වලද? x වල එකම ප්‍රමාණයක් තියෙන්නේ. 2x උයි 2x. එක ජාතියනේ. එක ජාතිය. දැන් මට ඕනි y හරි x හරි හොයාගන්න. අපි මුලින්ම එක දෙයක් මොකද්ද හොයාගන්නේ කියලා බලනවා. එහෙනම් අපි දැන් බලන්නේ මුලින්ම මේ x ජාතියේ පද දෙකක් තියෙන හින්දා අපිට ඒ දෙක නැති කරලා ඉවරලා y හොයාගන්න පුළුවන් නේද? ඒ හින්දා අපි කරන්නේ 2x කින් 2x අඩු කරනවා. එහෙනම් මෙතන තියෙන පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය නැත්නම් දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරනවා. කොහොම වුණත් කමන්නේ. දෙකෙන් අඩු වුණොත් එක ඒත් කමක් නැහැ. නැත්නම් එකෙන් දෙක අඩු නැත් වෙන්නේ ඒ උත්තරය. එකෙන් අඩු කරොත් දෙක ඒත් කමක් නැහැ. බලමු අපි දෙකෙන් එක අඩු කරලා මේකෙන් මේක. එතකොට 2x අඩු වුණාම බිඳුවයි. මේ කෙලින් අපි ලියාගමු. එතකොට පැහැදිලියි. ආය ලියලා ඉන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට ලේසි වෙන්නයි මම මෙහෙම කිව්වේ. 3y ගෙන් y අඩු වෙනවා. එතකොට මොකද කරන්නේ? 3ෙන් එකක් නේද අඩු වෙන්නේ. 3ෙන් එකක් අඩු වුණාම කීයද? 2y. ඒක එකතු කිරීම නේද එන්නේ? ඔව්. 8ෙන් 5ක් අඩු වුණාම කීයද? 3යි. එහෙනම් දැන් මේ පැත්තේ තියෙන 2y එහා පැත්තේ තියෙන 3ද? එහෙනම් y සමානයි 3 බෙදීම 2 කියලා ಗುಣ කිරීම දෙක එහා පැත්තේ යනවා බෙදීම 2ක්. ඔන්න දැන් අපි y ට අගයක් ගන්න. මෙන් බලන්න එකෙන් දෙක අඩු කරාම කොහොමද එන්නේ? මේකෙන් මේක. y වලින් අඩු කරන්න ඕනේ 3y. එතකොට අඩු කිරීම කියන්නේ ඍණ නේද? මං කිව්වා නේද එකතු කරනවා මෙතන ලකුණු මාරු වෙනවා එතකොට කියලා. එතකොට මෙතන වැඩිපුර තියෙනවා ඍණ 3යි. මේකේ තියෙන ධනවයි. ඍණවයි ධනවයි නැති වෙලා යනවා නේද? එතකොට ඍණ 2යි මෙතන ඉතුරු වෙනවා.
මේකේ 5න් 8ක් අඩු කරනවා. අඩු කරනවා කියන්නේ ඍණ පැත්ත නේද වැඩි. එහෙනම් මෙතෙන්ට එන්නේ ඍණ 3. y සමානයි ඍණ 3 බෙදීම ඍණ 2. ඍණ වලින් බෙදුනහම 3 බෙදීම 2. එකම උත්තරය ආව නේද? එහෙනම් 1න් 2 අඩු කරත් 2න් 1 ගිය සමීකරණය අඩු කරත් කමක් නැහැ. දැන් අපි y ට අගයක් ගත්තනේ. y ට අගයක් ගත්තට පස්සේ අපි x ට අගයක් හොයමු. මොකද කරන්නේ? y සමානයි 3 බෙදීම 2 යන්න එකට ආදේශ කරනවා. පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. 2x ධන y සමානයි 5. එහෙනම් 2x ධන y වෙනුවට දානවා 3 බෙදීම 2 සමානයි 5. දැන් මේකේ පොදු හරයක් ගන්න ඕන නිසා මේකේ යටට 2 දාලා උඩින් 2කින් ගුණ කරනවා නේ. 2 4 4x ධන 3 යට තියෙන්නේ 2 සමාන වෙනවා 5ට. දෙකේ එහා පැත්තට ගෙනියනවා. එතකොට 4x ධන 3 සමානයි 10යි. දැන් 3 x අඩංගු පදේ මේ පැත්තේ තියාගෙන 3 එහා පැත්තට ගෙනියනවා. ධන එහා පැත්තට යනකොට ඍණ වෙනවා. 4x සමානයි 10 අඩු කිරීම 3 වෙනවා. x සමානයි 10 3 කඩනවා කිව්වේ 7යි. x සමානයි 7. 7 බෙදීම 7. එහෙනම් අපි x ටත් අගයක් ගත්තා y ටත් අගයක් ගත්තා. ඔන්න ඔය විදිහ තමයි පුතේ සමගාමී සමීකරණ විසඳන්නේ. පැහැදිලිද?